කතානායකතුමනි මේ ගරු පාර්ලිමේන්තුමත් සූරි බණ්ඩාර මහත්මයා මෙතුමා අහලා තිබුණේ අපේ නාවික හමුදාවට විශේෂ බඳවා ගැනීම සම්බන්ධව තොරතුරු ඒ පළවෙනි ප්‍රශ්නේ විශේෂ බඳවා ගැනීම යටතේ ත්‍රිවිධ හමුදාවටගත් සෙබළුන් සම්බන්ධ වෘත්තිම රාජකාරිවල යොදවා ඇති බවත් ඔව් විවිධ වෘත්තීන් සඳහා බඳවාගෙන ඇති සෙබළුන් ඒ වෘත්තීන්ට අදාළව රාජකාරියේ යොදවා ඇත. ප්‍රශ්නේ දෙක කොටස යුද හමුදාව සහ යුද හමුදා නියෝග 2012-13 වන සහ 2012-14 යටතේ සඳහන් පරිදි ඔවුන්හට සිවිල් ඇඳුමින් රාජකාරී ඉටු කිරීම සඳහා උපදෙස් ලබා දී ඇති අතර නාවික හමුදාව සහ ගුවන් හමුදාව ද ඔවුන්ගේ රාජකාරී ස්වභාවය අනුව සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කිරීමට අවසර ලබා දීලා තියෙනවා. ඒ තුන්වෙනි කොටස එම තත්ත්වය යටතේ නාවික හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශයේ රාජකාරිවල යොදවා සිටින සෙබළුන් 43 දෙනෙක්ගේ නිල ඇඳුම් පළඳින සම්බන්ධව ගැටලුව සම්බන්ධ මතු කරලා තියෙන ඒකේ සිවිල් ඇඳුමින් සැරසී රාජකාරී කරන තොරතුරු තාක්ෂණ අංශයේ නාවිකයින් 46 දෙනෙකු විසින් නිල ඇඳුමෙන් සැරසී රාජකාරී කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙලා තියෙනවා දැනට. එහි විශේෂ බඳවා ගැනීම යටතේ බඳවාගෙන ඇති මේ වන විට සේවය කරන සෙබළුන් සංඛ්‍යාව ඇමුණුම ආවශයෙන් ඒක සභාගත කරනවා. ඒකේ යුද ගුවන් නාවික වශයෙන් වෙනමම සංඛ්‍යාව ඉදිරිපත් කරලා තිනවා. ඒක දීර්ඝ ලැයිස්තුවක් වෘත්තීය මට්ටමින් විෂයන් වෙන වෙනම සඳහන් කරලා තියෙනවා. ඊළඟට ප්‍රශ්නේ දෙක ඔවුන්ගේ රාජකාරී සහ හිමි වරප්‍රසාද සම්බන්ධව කවරේද කියලා අහලා තියෙන්නේ. යුද හමුදාව ගත්තම ඔවුන්ගේ රාජකාරී සහ වරප්‍රසාද හමුදා නියෝගයේ සහ ස්වේච්ඡා බලසේනා රෙගුලාසි මාලාවේ සඳහන් පරිදි වේ. ඒ අපේ හමුදාචාරියා නියෝග අනුව 2012-13 කියන්නේ හමුදාගත පදනමද ස්වේච්ඡා බලසේනාවද බඳවාගෙන ඇති සෙසු නිලීන් සඳහා පනවන ප්‍රතිපත්තිමය රෙගුලාසි මාලාව යටතේ තමයි සිද්ධ වෙන්නේ. නාවික හමුදාව ගත්තම සියලුම නාවිකයන් අනෙකුත් නිත්‍ය සහ ස්වේච්ඡා නාවිකයන් වෙත ලැබෙන වැටුප් හා දීමනා ආහාර නවාතැන් ප්‍රවාහන නිල ඇඳුම් සහ වෛද්‍ය පහසුකම් ආදී නාවිකයෙකුට හිමි සියලුම වරප්‍රසාද හිමි වෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි මෙම නාවිකයන්ද අනෙකුත් නාවිකයන් මෙම වසර 22ක පිරිමි හා වසර 15 කාන්තා සේවා කාලයක් සම්පූර්ණකට විශ්‍රාම වැටුපකට හිමිකම් ලබනවා. සියලුම නාවිකයන් නිල ඇඳුම් දීමනාවකට හිමිකම් ලබනු අතර ඉහත සඳහන් ස්වේච්ඡා විශේෂ ක්‍රමය යටතේ තොරතුරු තාක්ෂණ අංශයට බඳවාගත් නාවිකයින් 46 දෙනා ඔබ අසා ඇති ආකාරයට එම දීවනාම ලබාගෙන තියෙනවා. ගුවන් හමුදාව ගත්තම ඔවුන්ගේ වෘත්තියට හිමි රාජකාරීන් වලට අනුයුක්ත කර ඇති අතර ස්වේච්ඡා ගුවන් හමුදා නිලධාරීන් සෙසු නිලීන් සඳහා හිමි වරප්‍රසාද හිමි වෙනවා. ඒ හිමි ඔවුන්ට. මේ කොටස ප්‍රශ්නේ තුන්වෙනි කොටස සිවිල් ඇඳුමට අමතරව සේවාවල ආවේනික නිල ඇඳුම් ඔවුන්ට පැළඳීමට හැකියාව ගැන තමයි ඔබේ ප්‍රශ්නේ අහලා තින්නේ. යුද හමුදාව ගත්තම අර ඉස්සෙල්ලා මම දැන්නුවා වගේ අර 2012-13 අපේ හමුදාචාර්ය නියෝග වලට අනුව අදාළ හමුදා නියෝගයට අනුව සිවිල් ඇඳුම සහ වැඩ ඇඳුම පැළඳිය හැකියි. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. නාවික හමුදාව ගත්තම සියලුම නාවික පුද්ගලයන් තම රාජකාරියට අනුව නියමිත නිල ඇඳුමක් හිමි අතර එය පැළඳ රාජකාරී කිරීම කළ යුතු වේ. මීට අමතරව නාවික හමුදාපතිගේ ලිඛිත නියෝග අනුව සේවා අවශ්‍යතාවයන් මත ඇතැම් අවස්ථාවල සිවිල් ඇඳුමෙන් රාජකාරී කිරීමට උපදෙස් ලබා දී ඇත. නාවික හමුදාපති විසින් ගුවන් හමුදාව ගත්තම ඉහත එකෙහි සඳහන් කර පරිදි සිවිල් ඇඳුමින් රාජකාරී කරන නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට හැර අනිකුත් සේවාවලට ආවේනික නිල ඇඳුම් පැළඳිය හැක. ඒවා කවරේද කියලා අහලා තිනවා ප්‍රශ්න 4න්. යුද හමුදාව ගත්තම ඇමුණුම දෙකේ අර හමුදාචාර්ය නියෝග වල සටහන් කර ඇති ආකාරයට එහි දක්වා ඇති හමුදා නියෝගය යටතේ සඳහන් වෙනවා. නාවික හමුදාව ගත්තම සේවා අවශ්‍යතාවය මත සිවිල් ඇඳුමෙන් හෝ දක්වා ඇති ඇඳුමකින් රාජකාරී කිරීමට නාවික හමුදාපති විසින් අවසර ලබා දෙනු ලැබේ. එවැනි අවස්ථා ලෙස බුද්ධි අංශයට ආවේනික රාජකාරී, පෙරපාසල් කාර්ය මණ්ඩල, ක්‍රීඩා ශාන්තිත සහ ප්‍රභූ ආරක්ෂක වැනි රාජකාරී පෙන්වා දෙන්න පුළුවන්. ගුවන් හමුදාව
සේවා අවස්ථාව මත නිල ඇඳුම් ඇඳිය යුතු සියලුම අවස්ථාවන් වලදී ඒක බලපානවා. පස්වෙනි කොටසේ ප්‍රශ්නේ අදාළ උපදෙස් චක්‍රලේඛන නියෝග කවුද නිකුත් කරන්නේ කියලා අහලා තියෙන යුද හමුදාපතිගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂක පිරිස් පාලන විසින් නිකුත් කරන්නේ නාවික හමුදාවේ නාවිකයන්ගේ නිල ඇඳුම් සම්බන්ධ නියෝග නාවික හමුදාපති විසින් නිකුත් කරනු ලබනවා. එම නියෝග නිකුත් කිරීම අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුවයි සිදු කරනු ලබන්නේ. ගුවන් හමුදාවේ ගුවන් හමුදා මූලස්ථානය මගින් සිදු කරනවා. ඒ ප්‍රශ්නේ 6 වෙනි කොටස ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි ඔවුන්ට නිල ඇඳුම් පැළඳීමට නියෝග කළ හැකිද කියලා අහලා තින්නේ. ඒක යුද හමුදාව ගත්තම අර හමුදාචාර්යා නියෝග 2012 යටතේ මගින් දක්වා ඇති හමුදා නියෝග සඳහන් පරිදි තමයි සිදු කළ යුත්තේ. නාවික හමුදාව ගත්තම සියලුම නාවිකයින් නාවික හමුදාපති විසින් නිකුත් කර ඇති නිල ඇඳුම් සම්බන්ධ මාර්ගෝපදේශ අත්පොතෙහි ඒක පොත් අංක 16 කියලා සඳහන් වෙන නාවික හමුදාවේ සඳහන් උපදෙස් පිළිපැදිය යුතු අතර යම් හේතුවක් මත නිල ඇඳුම් නොපැළඳ රාජකාරී කිරීම අත්‍යවශ්‍ය වන අවස්ථාවක ඒ සඳහා නාවික හමුදාපතිගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතුයි. ගුවන් හමුදාවට නියෝග කළ හැක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ 7 වෙනි කොටස ඒ ප්‍රශ්නේ ඊට ඒ සඳහන් සෙබළුන් සේවා නිල ඇඳුමින් රාජකාරී සිදු කරනවාද කියලා අහලා තින්නේ. ස්වේච්ඡා විශේෂ ක්‍රමයේ යටතේ නාවික හමුදාවේ ඔබ අසා සිටි ඒ කොටස තොරතුරු තාක්ෂණ අංශයට බඳවාගත් නාවිකින් 72ක් අතුරින් නාවිකින් 26ක ප්‍රමාණයක් පමණක් ඔවුන්ට හිමි සේවා නිල ඇඳුමින් රාජකාරී සිදු කරනු ලබන අතර ඒ 72 26ක් ඒකේ නාවිකයන් 46 දෙනෙක් සිවිල් ඇඳුමින් සැරසී කාර්යාල රාජකාරී සිදු කරනු ලබයි. ඒ සිවිල් හෝ වැඩ ඇඳුමද කියලා තමයි ඊළඟ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. ඉහත සඳහන් අර කරපු නාවිකයන් 46 දෙනෙකු පමණක් නාවික හමුදාපති විසින් පනවා ඇති ලිඛිත නියෝගවලට පටහැනිව නිල ඇඳුම් දීමනාවද ලබා ගනිමින් සිවිල් ඇඳුමින් රාජකාරී කරන ලබන බැව් නිරීක්ෂණය වීමෙන් පස්සේ 2023 ජූනි මාස 3 වන දින ඇති නාවික හමුදා පහ සංදේශය අනුව කටයුතු කරන ලෙස සීලම නාවිකයන්ට උපදෙස් ලබා දීලා තිනවා. මෙම සිවිල් ඇඳුමින් සැරසෙනු නාවික පුද්ගලයන්ට අමතරව සිවිල් පරිපාලනාංශයට අයත්ව සිවිල් ඇඳුමින් රාජකාරී කරන ලබන පුද්ගලයන්ද සිටින අතර ඔවුන් නාවික හමුදා නීතියට යටත් නොවන බැවින් ඔවුන්ගේ පරිපාලන කටයුතු සිදු කිරීම සඳහා සිවිල් පරිපාලන නිලධාරියෙක් ඉන්නවා. ඒ සිවිල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිසර් මේ ත්‍රිවිධ හමුදාවටම වෙන වෙනම ඉන්නවා. ඔවුන්ගේ රාජකාරී වේලාවන් සහ ක්‍රියාපටිපාටිය සාමාන්‍ය රාජ්‍ය සේවය පරිදි සිදුවන අතර ඔවුන් අනෙකුත් රාජ්‍ය සේවකීන්ට හිමි කාර්යාල වේලාවන්හිදී රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා. ඒ ප්‍රශ්නේ ඈ කොටස පැන නොනගී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම